විශේෂඥ වෛද්‍ය දුර්ගා මනෝහර. පහුගිය දවස්වල අපේ රටේ ඇතිවෙච්ච ගම්වතුර ආපදා තත්ත්වයත් එක්ක අපිට වැළඳෙන්න පුළුවන් රෝගයක් තමයි මීයුන. මේ මීයුන ඇති කරන විස බීජ නැත්නම් බැක්ටීරියාව ඉන්නේ මඩ හෝ අපිරිසිදු ජලය ආශ්‍රිතව. ඉතින් අපි කිසියම් හේතුවක් නිසා මඩ වතුරට නැත්නම් අපිරිසිදු ජලයට නිරාවරණය වුණොත් අපේ හැම හරහා විස බීජ ශරීරගත වෙන්න පුළුවන්. මේ විස බීජ ශරීරයට ඇතුල් වෙලා දවස් 2ක් දවස් 30ක් අතර කාලයක් ඇතුළත අපිට මේ රෝගය වැළඳීමේ හැකියාවක් තියෙනවා. අපිට මීයුන වැළඳුනොත් මොනවද ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ? උණත් එක්ක තද හිස රැඳය, ඇඟපත වේදනාව, ඇස් රතු වීම, වමනය, ඒ වගේම ඇස් කහ පැහැයට හැරෙන්නත් පුළුවන්. ඉතින් මීයුන රෝගේ වැරදිලා මූලික අවස්ථාවේම අපි නිසි ප්‍රතිකාර ලබා ගත්තොත් අපිට මේ රෝගේ පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අපි ප්‍රතිකාර ගන්න ප්‍රමාද වුණොත් අපේ අක්මාව අකර්මණ්‍ය වීම, කකුගඩුව අකර්මණ්‍ය වීම, අපේ ශරීරයේ රුධිර පීඩනය අඩු වීම, ඒ වගේම පෙනහළු වලට ලේ ගැනීම වගේ සම්පූර්ණතා ඇති වෙලා රෝගියා මරණයට පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඔබත් මඩ හෝ අපිරිසිදු ජලයට නිරාවරණය වූ අයෙක් නම් උනත් එක්ක අපි කලින් කතා කරපු රෝග ලක්ෂණ මතුවනවා. රෝහලක් වෙත ගොස් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ මගින් අපි මීයුන නිසා ඇති වෙන්න පුළුවන් සම්පූර්ණතා සහ මරණ අවම කරගන්න. සුබ දවසක්.